ඔව් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මගේ සියලුම යාළුවන්ට. T Solution YouTube channel එකට ඔබ සැම සාදරයෙන් මම පිළිගන්නවා. ඉපත් කරන්න හදන්නේ MO 6900 කාණ්ඩයට අයත් ඕලොක් මැෂින් එක ඔයිල් සිස්ටම් එකේ ගැටලුවක් ඇවිල්ලා තියෙනවා. අපි බලමු ඒක කොහොමද නිවැරදිව සකසා ගන්න ආකාරය. අද අපි රිපෙයාර් එකට අරන් තියෙන මැෂින් එකේ සම්පූර්ණම ඔයිල් සිස්ටම් එක වැඩ කරන්නේ නැහැ. අපි බලමු මොකක්ද ඒ දෝෂය වෙලා තියෙන්නේ කියලා පියවරෙන් පියවර අපි චෙක් කරලා බලමු. රැඳී සිටින්න මගේ වීඩියෝ එකත් සමග ඔයාට ඕලොක් මැෂින් එක සම්පූර්ණම ඔයිල් සිස්ටම් එක පිළිබඳව දැනුමක් ලබා ගන්න පුළුවන් මේ වීඩියෝ එකෙන් රැඳී සිටින්න මාත් එක්ක. ඔව් ඔයාලට පේනවා ඇති දැන් ඔයිල් ගේජ් එකේ ග්‍රීන් මාක් එක ඉහළ ඇති රෙඩ් කට් මාක් එකට සමානව තියෙනවා. ඒ කියන්නේ මැෂින් එකේ ඔයිල් මේ ප්‍රමාණවත්ව තියෙනවා මේ මැෂින් එක රන් වීම සඳහා. ඔව් මැෂිම රන් වෙන අවස්ථාවේදී ඔයිල් ඩිස්ප්ලේ එක මගින් අපිට ඔයිල් වැඩ කරනවා නම් මැෂින් එකේ අපිට පේනවා. නමුත් දැන් මේ මැෂින් එකේ ඔයිල් වැඩ කරන්නේ නැහැ. මොකක් හරි මැෂින් එකේ දෝෂයක් තියෙනවා. අපි මේක ගලවලා බලමු මොකද්ද දෝෂය කියලා. එම මැෂින් එකේ ටොප් කව එක ගලෝලා ඉවත් කරනවා. ඔව් එවිට ඔයාලට බලාගන්න පුළුවන් වෙයි මැෂින් එක රන් වෙන අවස්ථාවේදී මැෂින් එකේ ඔයිල් වැඩ කරන්නේ නැහැ කියලා. හෙඩ් එක අපි ගලවලා මැෂින් එකේ උඩට ගන්න ඕන. මොකද මැෂින් එකේ සම්පූර්ණ ඔයිල් බාත් එක ගලවලා ඉවත් කරන්න ඕන. මේකේ කොහෙද දෝෂය තියෙන්නේ කියලා බලාගන්න. ඒ නිසා අපි බෙල්ට් කවර් එක සින්ක්‍රොනයිසරේ ඒ ටික දැන් ගලවලා මැෂින් එක අපි උඩට ගන්නවා. අපි මැසින් එකේ සම්පූර්ණම මැසින් එක ඔයිල් ටික ඉවත් කරගත යුතුයි. මොකද ඔයිල් බාත් එක ගලවන්න ඕන. එතකොට අපිට සම්පූර්ණම ඔයිල් බාත් එක අපි ගලවලා තමා මේ දෝෂය නිවැරදි කරගන්නේ. ඔයිල් බාත් එකේ සම්පූර්ණම ඔයිල් ඉවත් කර හමාරයි. ඔව් දැන් අපි කරන්න යන්නේ ඔයිල් බාත් එක සම්පූර්ණම එන හතරක් තියෙනවා. එන හතරෙන් ඔයිල් බාත් එක ගලවලා එළියට ගන්නවා. අපි ඔයිල් බාත් එක ගලවා අවසානයේදී අපි මුලින්ම බලන්න ඕන ඔයිල් පම්ප් එක වැඩ කරනවද කියලා. ඒ කියන්නේ ඔයිල් පම්ප් එකේ මොකක් හරි දෝෂයක් තියෙනවද? එක්ක වීල් එකක් කැඩෙන්න පුළුවන්, එක්ක වීල් එකක් ගෙවෙන්න පුළුවන්, එක්ක යන්න බුරුල් වෙන්න පුළුවන්. සමහරකට රොඩු හිර වෙන්න පුළුවන්, ඩස්ට් එක හිර වෙන්න පුළුවන්. ඒ නිසා ඔයිල් පම්ප් එක තමයි අපි ඉස්සල්ලාම ගලවලා බලන්නේ. මෙයා ක්‍රියාකාරීත්වයේ තියෙනවද නැද්ද යන වගේ බලන්න ඕනේ ඉස්සල්ලාම ගලවලා. ඔයාලට පේනවා ඇති දැන් ඔයිල් පම්ප් එකේ වීල් දෙක කැරකෙනවා, හෑන්ඩ් වීල් එක කරකවනවා. ඒ කියන්නේ එයාගේ කිසිම දෝෂයක් නැහැ. ඉන්පසු අපි කරන්නේ මෙතන මේන් ඔයිල් පම්ප් කරන තඹ බටයක් තියෙනවා. එයාව අපි ගලවලා බලනවා. එයාව මොකක් හරි බ්ලොක් එකක් වෙලා තියෙනවද? එක්ක ඩස්ට් එක හිර වෙන්න පුළුවන්, එක්ක මොකක් හරි ලීක් එකක් තියෙන්න පුළුවන්. අපි ඒක ගලවලා බලනවා මේ මුලින්ම. ඔව් මේ තඹ බටේ මගින් තමා ඔයිල් පම්ප් එකේ සිට ඔයිල් ෆිල්ටරේ දක්වා ඔයිල් රැගෙන යන්නේ. ඉන්පසු අපි බටය ගලවා ඉවත් කර හයි ප්‍රෙෂර් එයා ගන්න එකකින් අපි හුලං අල්ලලා බලනවා මෙයාගේ මොකවත් ඩස්ට් එක තියෙනවද නැත්නම් මොනවා හරි ලීක් එකක් තියෙනවද කියලා අපි ඒක චෙක් කරගන්න. බටේ කිසිම දෝෂයක් නැති බව අපි දැන් වටහා ගත්තා. මැෂින් එකේ ෆිල්ටරය සම්බන්ධ වෙන ෆිල්ටර් ගේජ් එක අපි ගලවලා ඉවත් කරගන්නවා. මොකද එතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා තමයි අපි දැන් චෙක් කරලා බලන්න හදන්නේ. ඔව් ඇත්තටම අපිට දැන් මැෂින් එකේ දෝෂය හඳුනාගත්තා. ඔයාලට පේනවා ඇති මොකද මෙතන මේ පොඩි බටයක් තියෙනවා. ඒ බටේ ඔයාලට පේනවා ඇති මේකේ දැන් කාලයත් එක්ක සාමාන්‍ය අවුරුදු 5ක් 10ක් මැෂින් එක දුවද්දී මේ බට ඩැමේජ් වෙන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේ බටේ මෙතන කොනෙන් මේ ෆිල්ටර් ගේජ් එකට සම්බන්ධ වෙන තැනෙන් නැමිලා තියෙනවා. එතනදී බ්ලොක් වෙලා තියෙනවා. මොකද මැෂින් එකේ ඔයිල් ලයින් එක මැෂින් එකේ පම්ප් කරන ඔයිල් ලයින් එක බ්ලොක් වෙලා තියෙනවා. එතන තමයි අපි දැනට හඳුනාගත්ත දෝෂය. අපි ඒක දැන් නිවැරදි කරලා බලමු. ඔව් මුලින්ම අපි මේ ෆිල්ටර් ගේජ් එක සම්පූර්ණ ක්ලීන් කරගන්නවා. මොකද එයාගේ රොඩු මොනවත් හිර වෙලා තියෙනවද, ඩස්ට් එක තියෙනවද, එයාගේ ලීක් මොනවත් තියෙනවද කියලා අපි චෙක් කරලා බලනවා. හයි ප්‍රෙෂර් එයා ගන්න එකකින් හුලං අල්ලලා ඊට පස්සේ අපි එයාට අලුතෙන් බට සම්බන්ධ කරගන්නවා. සම්බන්ධ කරලා අපි මැෂිමට සම්බන්ධ කරගමු. ඔව් මෙතන මේ වැදගත් කාරණාවක් තියෙනවා කියන්න ඔයාලට. මෙතන ෆිල්ටර් ගේජ් එක සවි කරන විට ඔයාලට පේනවා මෙතන තියෙන පොඩි කට් මාක් එකක්. ඒ කට් මාක් එක හරියට හෑන්ඩ් වීල් එකට උඩින් තියෙන පොඩි ස්ක්‍රූ එකක් තමයි තියෙන්නේ. එයාට සමාන්තරව සවි විය යුතුයි. නැතොත් එයා හරියට බැලන්ස් වෙන්නේ නැහැ. එයාගේ
අපිට අවශ්‍ය කරන කාරණාව සිද්ධ වෙන්නේ ඔය කට් මාක් එක හරියට සමාන්තරව සවි වුණේ නැත්තම්. ඔව් අපි දැන් ෆිල්ටර් ගේජ් එක නිවැරදිව සවි කරගන්නවා. ඔයාලට පේනවා ඇති. ඉන්පසු අපි ෆිල්ටර් ගේජ් එකට එන්න සම්බන්ධ බට සවි කරගන්න මෙතන අපි සවි කරගන්න මේ ඔයිල් ඉන්ඩිකේටරේ ඉන්ඩිකේට් කරන ලයින් එකේ බටේ තමයි අපි සම්බන්ධ කරගත්තේ. ඉන්පසු ඔයාලට පේනවා ඇති මැෂින් එකේ හෙඩ් එකේ යට තියෙන පොඩි නිපල් එකක්. මේක අනිත් බටේ මෙතෙන්ට තමයි සම්බන්ධ විය යුත්තේ. ඔයාලට පේනවා ඇති අපි නිවැරදිව සවි කරලා තියෙනවා. මේ විදිහට නිවැරදිව එතනට ලොක් එකක් එනවා. ඒකත් සවි කරලා බටේ ගැලවෙන්නේ නැති වෙන්න ලොක් එක දාන්න ඕන. ඊපසු අපි සම්පූර්ණයෙන්ම ගලවපු කොටස් නිවැරදිව හරි සවි කරගත යුතුයි. ඔයාලට පේනවා ඇති බොයිල් බාත් එක හොඳට ක්ලීන් කරන්න ඕන. රොඩු මොකුත් නැති වෙන්න ක්ලීන් කරලා සම්පූර්ණ වටේට පැකින් එකට ගම් දාලා සවි කර යුතුයි. ඔව් දැන් අපි මැෂින් එකට ඔයිල් දානවා. මේක සාමාන්‍යයෙන් අපි දාන්නේ 431 ගේජ් එකේ වයිට් ඔයිල් දාන්නේ. වයිට් ඔයිල් දානකොට අපි සාමාන්‍යයෙන් ඔයිල් ගේජ් එකේ උඩම කට් මාක් එකට සමාන්තර වෙන්න ග්‍රීන් ලයින් එක අපි ඔයිල් යොදා ගන්නවා. ඔයාලට පේනවා ඇති දැන් මැෂින් එක අපි රන් කරලා බලනවා. බලනකොට පේනවා ඇති ඔයාලට පේනවා මැෂින් එක දැන් රන් වෙනවා. ඔයිල් ඩිස්ප්ලේ එකෙන් ඔයිල් විදිනවා ඔයාලට පේනවා ඇති. දැන් හොඳට මැෂින් එක රන් වෙනකොට ඔයිල් පම්ප් කරනවා. මැෂින් එක සාමාන්‍යයෙන් 400ක විතර ස්පීඩ් එකේ යද්දි තමයි ඔය ගානට පෙන්වන්නේ. ඕක 4000කට විතර ස්පීඩ් වැඩි කරොත් ඕක සාමාන්‍යයෙන් මීටර් 3ක් විතර ඉහළට ඔයිල් පාර විදිනවා. හොඳයි ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක සමග රැඳී සිටියාට. මං හිතනවා ගොඩක් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා ඔයාලා නොදන්නා දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. මගේ YouTube channel එක T Solution YouTube channel එක subscribe කරන්න. bell icon එක click කරන්න.